අද කතාව පටන් ගන්නේ සීමා පණ්ඩිත්තුමාගෙන් කසාද කටයුතු පටන් ගන්න කියලා ඉල්ලන දර්ශනයකින්. එතකොට පණ්ඩිත්තුමා අහනවා එයා මුලින්ම පටන් ගන්න ඕන කාගේ කසාදයේද කියලා. සීමා එයාට කියනවා ප්‍රතා සහ රිතේෂ්ගේ කසාදය මුලින්ම පටන් ගන්න කියලා. ඒ වගේම ඇමතිතුමා එනකං චාරිත්‍ර කරන්න කියලත් කියනවා. ඌර්වශිත් ඒකට එකඟ වෙනවා. හැබැයි ඌර්වශී දකිනවා ප්‍රතා ගොඩක් කල්පනාවෙන් වගේම බයෙන් ඉන්නේ කියලා. ඉතින් ඇය හිතනවා ප්‍රතාගේ වේල් එක ඉවත් කරලා ඇයව හැමෝම ඉස්සරහා නිරාවරණය කරන්න ඕන කියලා. ඒක නිසා ඇය ෆෑන් එක ප්‍රතා ඉන්න පැත්තට හරවනවා. මෙහෙක් මේක දකිනවා. ඇය වහාම තමන්ගේ බලයෙන් මහා දරුණු හුළඟක් මවනවා. ඒකෙන් හැමදේම අවුල් වෙලා ප්‍රතාගේ ඇත්ත මූණ අනිත් අයට පේන එකත් වැළැක්වෙනවා. ප්‍රතා තමන්ගේ සහෝදරියට ස්තුති කරලා තමන්ගේ සලුව ආයෙත් හදාගන්නවා. ඊට පස්සේ ඌර්වශී සීමාට කියනවා මේ නැකත වැරදි. ඒ නිසා ඒක වෙනස් කරන්න කියලා. හැබැයි සීමාට ගුජ්රාල් මහත්මයා දීපු අනතුරු ඇඟවීම මතක් වෙනවා. ඇය කියනවා එහෙම වෙන්නේ නෑ කියලා. ඒ වගේම ඇය කාට හරි කියනවා ලයිට් ටික බලන්න කියලා. රිතේෂ් සහ රිෂාබ් ෆියුස් එක චෙක් කරන්න යනවා. රිෂාබ් රිතේෂ්ගෙන් සමාව ඉල්ලනවා එයාගේ තීරණය වෙනස් කරන්න කියලා බල කරපු එකට. රිතේෂ් කියනවා ඒකට කමක් නෑ කියලා. ඊට පස්සේ එයා කරන්ට් එක හදන ගමන් කියනවා එයා මේ කසාදය ගැන ගොඩක් උද්‍යෝගයෙන් ඉන්නේ කියලා. රිෂාබ් එයාට බොන්න ඩ්‍රින්ක් එකක් දෙනවා. ඊට පස්සේ ඔවුන් දෙන්නම ඒක බොනවා. ඊළඟට මනමාලයන් මණ්ඩපයට එනවා. ඌර්වශී දකිනවා රිෂාබ් ඉන්නේ හොඳ සිහියකින් නෙවෙයි කියලා. ඇය එයාගෙන් අහනවා එයා හොඳින්ම කියලා. එයා ඔළුව හොලවලා ඔව් කියලා කියනවා. පණ්ඩිත්තුමා ප්‍රතාගේ තාත්තාට කියනවා කන්‍යාදානය කරන්න කියලා. ඒ වගේම ප්‍රතාට කියනවා එයාගේ අත ඉස්සරහට දික් කරන්න කියලා. ප්‍රතා ඉන්නේ ලොකු බයකින්. රීම් රිෂාබ්ගෙන් අහනවා එයා ඇයි මේ විදිහට හෙලවෙන්න කියලා. ඌර්වශී ප්‍රතාගේ අත බලෙන්ම ඉස්සරහට දික් කරවනවා. සීම අහනවා ඇයි ඇය එහෙම කළේ කියලා. ඌර්වශී කියනවා ප්‍රතා ගොඩක් හෙමින් වැඩ කරන්නේ. ඒ වගේම අපිට තව කසාදයක් කරන්න තියෙන නිසයි මම ඇයට උදව් කළේ කියලා. කන්‍යාදානය ඉවර වුණාට පස්සේ පණ්ඩිත්තුමා ඔවුන්ට කියනවා සත් පියවර තබන්න කියලා. ප්‍රතා මේ පියවර තබන අතරතුරේදී තමන්ගේ රට බේරගන්නවා කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ සින්දූර් චාරිත්‍රය සඳහා ප්‍රතාගේ සලුව ඉවත් කරන්න කියලා පණ්ඩිත්තුමා කියනවා. ප්‍රතා ශිව දෙවියන්ගේ මන්ත්‍රය ගායනා කරනවා. ඇගේ නාගමාණික්‍ය නිසා ඇයගේ මුහුණ සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඌර්වශී ඇගේ සලුව ඉවත් කරද්දී මෙහෙක්ට ලොකු සහනයක් දැනෙනවා. ඇය ප්‍රතාට සංඥා කරලා කියනවා හැමදේම හොඳින් සිද්ධ වුණා කියලා. ඊට පස්සේ මනමාලයා ප්‍රතාගේ නළලේ සින්දූර් ගානවා. ඊට පස්සේ රීම් රිෂාබ්ගෙන් ඉල්ලනවා මල්මාලා දාන චාරිත්‍රයට නැගිටින්න කියලා. ඔන්න ඒ වෙලාවේ මනමාලයා මණ්ඩපය උඩට ඇදගෙන වැටෙනවා. රීම් බලද්දි ඒ ඉන්නේ රිතේෂ්. ඒක දැකලා රීම් සම්පූර්ණයෙන්ම කම්පනයට පත්වෙනවා. හැමෝම අහන්න ගන්නවා එහෙනම් ප්‍රතාව කසාද බැන්දේ කවුද කියලා. ඌර්වශීට ගොඩක් කේන්ති යනවා. ඇය රිතේෂ්ගේ මුහුණට වතුර ගහනවා. ඇය සීමාට කියනවා ඔයාගේ පුතා ගොඩක් නරකයි. එයා මගේ දුවගේ ජීවිතය විනාශ කළා කියලා. තවත් කෙනෙක් කියනවා මොකක් හරි වැරදීමක් වෙන්න ඇති කියලා. ඌර්වශී කියනවා හොඳ වෙලාවට මගේ දුව බේරුණා කියලා. එතකොට කවුද එහෙනම් ප්‍රතාව කසාද බැන්ද කියලා අහනවා. රිතේෂ්ට සිහිය ඇවිත් එයාර මනමාලයාගේ ඔළුවේ තියෙන ජටාව ඉවත් කරනවා. ඒ ඉන්නේ රිෂාබ් කියලා දැකලා හැමෝම අන්දමන්ද වෙනවා.
රිෂාබ්ට මතක් වෙනවා එයා තමන්ගේ රට බේරගන්න ප්‍රතාව කසාද බඳින්න ඕන වුණ නිසා කොහොමද රිතේෂ්ගේ ඩ්‍රින්ක් එකට පෙති කලවම් කළේ කියලා. රීම් රිෂාබ්ගෙන් අහනවා ඇයි එයා ඇයට මේ වගේ ද්‍රෝහිකමක් කළේ කියලා. සීමාත් එයාගෙන් ප්‍රශ්න කරනවා ඇයි එහෙම කළේ කියලා. රිෂාබ් කියනවා එයාට ප්‍රතාව කසාද බඳින්න උවමනා වුණා කියලා. සීමා එයාගේ කනට පාරක් ගහනවා. රිතේෂුත් තමන්ට වංචා කළා කියලා තමන්ගේ සහෝදරයාට හොඳටම ගහන්න ගන්නවා. අනිත් අය ඔහුව නවත්වනවා. රාධා කියනවා ප්‍රතා කියන්නේ මූසල කෙනෙක්. ඇය අපේ ගෙදරට ප්‍රශ්න ඇති කරනවා කියලා. රිතේෂ් කියනවා එයා රිෂාබ්ව මරනවා කියලා. එහෙම කියලා එයාව ගිනි ගොඩට තල්ලු කරනවා. හැබැයි ප්‍රතා රිෂාබ්ව ඒ ගින්නට වැටෙන්න නොදී බේරගන්නවා. රිතේෂ් අහනවා එයා මගේ ආදරයට මෙහෙම කළේ කොහොමද කියලා. රිෂාබ් කියනවා දැන් අපේ කසාදය සිද්ධ වෙලා ඉවරයි. ඒක නිසා ඒක පිළිගන්න කියලා. රීම් රිෂාබ්ගේ කොලර් එකෙන් අල්ලලා අහනවා ඇයි එයා ඇයට වංචා කළේ කියලා. ඌර්වශී කියනවා මේ මිනිස්සුන්ට කසාදය කියන්නේ විහිළුවක් කියලා. ඇය ප්‍රතාගේ බෙල්ලේ තියෙන මංගල මාලය කඩලා දානවා. හැබැයි රිෂාබ් ඇයව නවත්වලා අනතුරු අඟවනවා තමන්ගේ බිරිඳව අල්ලන්න එපා කියලා. එයා හැමෝටම කියනවා එයා ආදරය කරන්නේ ප්‍රතාට මිසක් රීම්ට නෙවෙයි කියලා. සීමා කියනවා ඔයා පොඩි කාලේ ඉඳන්ම ආදරය කළේ රීම්ටනේ කියලා. රිෂාබ් කියනවා රීම් ගැන තිබුණු ඒ හැඟීම් ආදරය නෙවෙයි කියලා. එයා ආදරය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ ප්‍රතාව දැක්ක දවසේ ඉඳන් කියලා. රිතේෂ්ට ගොඩක් කේන්ති යනවා. රිෂාබ් රිතේෂ්ට කියනවා මට ඔයා ගැන ඉරිසියාවක් තිබුණා. ඒ නිසයි මට අවස්ථාවක් ලැබුණු ගමන් මම අපේ තැන් මාරු කළේ කියලා. රිතේෂ් දැඩි කෝපයෙන් එතනින් පිට වෙලා යනවා. මෙහෙක්ට තමන්ගේ සහෝදරිය ගැන ගොඩක් දුක හිතෙනවා. ඇය හිතනවා ඇය එක්ක මේ ගැන කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ මෙහෙක්ට ගුජරාල් මහත්මයාගේ ෆෝන් එකට ප්‍රයිවට් මැසේජ් එකක් ලැබෙනවා. අර බඩු තොගේ ගැන. ඇය ඉතිරි අසුරයන් 4 දෙනාව හොයාගෙන එතනින් පිට වෙලා යනවා. හැබැයි ඒ 4 දෙනා හෙලිකොප්ටර් එකක ශබ්දය ඇහිලා එතනින් පැනලා යනවා. මෙහෙක් ඔවුන්ව හොයාගෙන පලිගන්න යනවා. මේ අතරේ රිෂාබ් සහ ප්‍රතා මන්දිරයේ පූජාව පවත්වනවා. බේබී සීමාගෙන් ගුජරාල් මහත්මයා ගැන අහනවා. සීමා ඔහුට කෝල් කරනවා. මෙහෙක් කල්පනා කරන්නේ ගුජරාල්ගේ ෆෝන් එක හරහා අනිත් අසුරයන් 4 දෙනාව හොයාගන්න. ආන්‍යා සහ ඇගේ නෑදෑ සහෝදරියෝ ප්‍රතාට ඇගේ පළමු රාත්‍රිය ගැන කියලා විහිළු කරනවා. ප්‍රතා කල්පනා කරන්නේ රිෂාබ් ඇයව කසාද බැන්දේ එයාගේ තියෙන සැකය නිසා කියලා. රිෂාබ් රීම් එක්ක ඉන්න ෆොටෝ එකක් දිහා බලලා ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඊට පස්සේ එයා කෝපෙන් සැරසිලි ඔක්කොම විනාශ කරලා දානවා. එතන තිබුණු ගින්නකට ඔවුන්ගේ පෝස්ටර් එක වැටිලා පිච්චිලා යනවා. රිෂාබ් වේදනාවෙන් කෑ ගහනවා. ප්‍රතා එයා දිහා බලලා කපටි හිනාවක් දානවා. ඒක දැකලා රිෂාබ් ප්‍රතාගේ බෙල්ලෙන් අල්ලගෙන ඇගෙන් ප්‍රශ්න කරනවා ඇගේ ඇත්තම අරමුණ මොකක්ද කියලා. ඔන්න ඔහොමයි අද කතාව ඉවර වෙන්නේ. ඊළඟ කොටසින් පෙන්වන්නේ රීම්ව බේරගන්න යන අතරතුරේදී ප්‍රතාගේ සැබෑ අනන්‍යතාවය හැමෝම ඉස්සරහා නිරාවරණය වෙනවා.